සමහර වෙලාවට අපිට ඕන වෙනවා දැන් මෙහෙම ස්ක්‍රීන් එකට ගිහිල්ලා මෙතන මොනවා හරි මම මේ බටන් එකක් එක්ස්ප්ලිසිට්ලි ක්ලික් කරන්නේ නැතුව මේ ස්ක්‍රීන් එකේ ඉඳන් මොනවා හරි දෙයක් කලින් හිටපු ස්ක්‍රීන් එකට ගෙන්න ගන්න. මෙන්න මෙතනට ගෙන්න ගන්න ඕන වෙනවා. අන්න ඒ වගේ දේවල් කොහොමද හැන්ඩල් කරන්න කියලා දැන් බලමු. කියන්නේ මෙතන ස්ක්‍රීන් එකේ ඉඳන් අපිට මෙතන මොකක්ද ටෙක්ස්ට් බොක්ස් එකක් තිබුණා කියලා. මෙන්න මේ ටෙක්ස්ට් බොක්ස් එක කොහොමද හැන්ඩල් කරන්න කියලා. ඕනනම් මම මේක ටෙක්ස්ට් බොක්ස් එකක් දැන් මෙතනට ඇඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. එලිවේටඩ් බටන් එක මෙන්න මෙතනට අපි හිතමු ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් ඇඩ් කරනවා. දැන් මම මේක ස්ක්‍රීන් එකට ගියොත් ඔයාලට පේනවා මෙන්න මෙතන ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තියෙනවා. මට මෙතන ටයිප් කරන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මොකද මේකේ මට ටෙක්ස්ට් එක අරගන්න විදිහක් නැහැ. මෙතන කොහොමද මම මෙයාව ටෙක්ස්ට් එක අරගන්නේ වෙන ෆීල්ඩ් එකකට. ඒතර මට කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙයාව ටයිප් කරාම මට print කරන්න පුළුවන් වෙන්න බෑ. ඒ කියන්නේ එළියට ගන්න බටන් එක ක්ලික් කරාම ඒතර මේකේ ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි මේකේ on changed කියලා දෙනවා. ඊට පස්සේ මේ on change කියන එක. ඒතර මට පුළුවන් මෙන්න මෙහෙම print value කරන්න. ඒතර ඔයාලට පේනවා මම මේකේ මොනවා හරි දෙයක් ටයිප් කරොත් මෙන්න මේ අදාළ ටයිප් වෙන එක්කෙනාව මෙන්න මෙතන පහළ වැඩිනවා. ඒකත් එක ක්‍රමයක්. එහෙම නැත්නම් දැන් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. එහෙම වුණොත් මට මොකක් කරන්න පුළුවන් මොකද්ද? මෙතන ගිහින් ඉවරලා variable එකක් හදනවා. අපි හිතමු string මෙන්න මෙහෙම variable එකක් අපි හිතමු text කියලා. ඊට පස්සේ මේක අරගන්න ඕනේ මෙන්න මෙතනට. ඔව් මේක const වෙන්න බෑ. ඒතර const එක අයින් කරන්න ඕනේ. ඔය ගොඩාක් ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඒක එච්චර හොඳ වැඩක් නෙමෙයි. මට ලේසිම වැඩේ තමයි මෙතන කරන්න පුළුවන්. මම හදනවා මෙතන ගිහලා final text editing controller එකක් text editing controller එකක් හදලා ඉවරලා මේක දැන් ආපහු const වෙන්න බෑ. මොකද මෙයාව object එකක් මෙතන හදන නිසා මට කරන්න පුළුවන් එක්ක මේක state full widget එකට convert කරලා මගේ state එක ඇතුළේදී මෙයාව මේ පුළුවන් initialize කරන්න. එහෙම නැත්නම් මේක දැනට මම මෙහෙම තියන්නම්. මේක තමයි සාමාන්‍යයෙන් standard ක්‍රමයේ text එකක් මොන හරි තියෙනවනම් මම දැන් කියනවා text field එකේ control එක මෙන්න මේ control එකට assign කරගන්න කියලා. දැන් මම මෙතනදී මේක const එක අයින් කරන්න ඕනේ. මොකද දැන් මෙයා const නෙමෙයි const object හදන්න බෑ. තේරෙනවනේ const එකක් හදන්න බැරි. මෙතන මම object එකක් construct එකකට එළිය හදලා තියෙන නිසා. ඒ කියන්නේ මෙයාව කොයිලාවක්වත් මේ object එක const object එකක් හදන්න බෑ. මොකද මෙයාගේ value එක sure නැති නිසා. compile time එකේදී කියන්න බෑ. දැන් මට මේ on change එකක් දැන් අවශ්‍ය නැහැ. මොකද මට හැමතිස්සෙම මේ මෙතන මොනවා හරි change වෙද්දී text එක change වෙද්දී මට value එක capture කරගන්න අවශ්‍යතාවයක් නැහැ මට ඒක. මම දන්නවා මේ control එකෙන් මේක ගන්න පුළුවන් කියලා. ඉතින් උදාහරණයකට මට ඕන නම් මෙන්න මේ navigate එකෙන් push කරන්න කලින් මට කියන්න පුළුවන් print කරන්න controller ගේ text එක මොකක්ද කියලා. ඒතර මම මේක refresh කරන්න. දැන් මම screen 1 එකට ගියා. මම මෙතන කැමති දෙයක් type කරනවා. දැන් මේක වෙනස් වුන්නේ නැහැ. මොකද මම මේ on change කියන එක මේව කරේ නැහැ. දැන් back කරන එක click කරපු ගමන් ආර පේනවා මෙන්න මෙතන ඒ වෙලාවේදී විතරක් මට text එක අරගන්න පුළුවන්. ඒතර මේ control එකකින් මට පුළුවන් මේ සම්පූර්ණ text wheel එක control එක කියන එක තේරෙම control කරන්න පුළුවන්. text එක අරගන්න one time එහෙම අරගන්න පුළුවන්. ඒ වගේම මේක decoration දාන්න ඕන, validation දාන්න. ඒ ඔක්කොම මේ control එක තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හරි. දැන් මට ඕනේ මෙන්න මේ control එකේ තියෙන මේ text එක මෙන්න මේ call කරපු එක්කෙනා ඉන්නවනේ. මෙන්න මෙතනට අරගන්න. එතකොට හරි ටිකක් අමාරු වැඩක්. මොකද මෙතනදී ඕනනම් මට කොහේ හරි database එකට ලියන්න වෙනවා. ඊට පස්සේ එතනින් මේක read කරන්න ඕනේ. ඒ වගේ කරදර වෙන්න ඕනේ නැහැ. මට පුළුවන් මෙන්න මේ navigator.pop කියන එකේදී වාට පේනවා ගියාට පස්සේ මෙන්න මෙතන t results කියලා මෙන්න මෙතන එකක් තියෙනවා. ඒ කියන්නේ මම pop කරද්දී ඕනනම් pop වෙන ගමන් value එකක් return කරන්න පුළුවන්. මම මෙතනදී මේක return කරතින් controller.text කියන එක මට පුළුවන් එන්න එයාව මෙන්න මෙතනදී catch කරන්න. ඔයාලට පේනවා push කියන එක return type එකත් අර විදිහම t එකක්. ඒතර ඔයාලට පේනවා t argument is the type of return value of this route. එහෙනම් මට පුළුවන් මෙතනදී මෙන්න මේ pop කරද්දී දාපු value එක මෙන්න මෙතනින් අරගන්න. ඒතර මේකෙන් ඔයාලට පේනවා මේකෙන් return වෙන්නේ future එකක්. දැන් futures මතකයිනේ. එහෙනම් මම මේක wait කරන්න ඕනේ. wait කරලා මෙන්න මේ එන value එක දාගන්න ඕනේ. අපි හිතමු text කියලා මෙන්න මෙහෙම දාගන්න ඕනේ. await නිසා මේක අනිවාර්යෙන් async වෙන්න ඕනේ. ඔන්න ඔහොම මට දාන්න පුළුවන්. දැන් මෙන්න මේ function එක මෙහෙම වුණා. මට මෙතනදී කියන්න පුළුවන් එහෙනම් print කරන්න text එක කියලා. එහෙනම් මෙතනින් මම පොඩි මේකක් දානවා. returned text is කියලා ඔන්න ඔහොම එකක් දානවා. දැන් මට මේක බලා ගන්න පුළුවන් return වෙච්ච text එක මොකද කියලා. මම මේක කොහොමවත් refresh කරනවා. එහෙම refresh කරන අවස්ථාවක් නැහැ. screen එකට ගියා. කැමති මොනවා හරි දෙයක් මම මෙහෙම type කරා. back කරාට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙයා print වුණා. මේ screen 2 එකට මම මේක දාලා තියෙන්නේ. screen 2 එකට යන්න ඕනේ. screen 2 එකේ මම මෙන්න මෙහෙම කරා. back කරපු ගමන් ඔයාලට පේනවා මේක dad මේක ආවුණා. ඊට පස්සේ return text is කියලා මෙන්න මේක ආවා. ඒ කියන්නේ මෙන්න මෙතන මම මේ screen 1 එකට නෙමෙයි screen 2 එකට මේක දාලා තිබ්බේ.
await navigate push කිව්වට පස්සේ මෙතන නැවතිලා ඉන්නවා මෙයාව push වෙනකන්. ඊට يعني push වෙලා ඉවර වෙනකන්. يعني මෙයා කව වෙලාවක හරි pop කියන එක click කරනකන් මෙන්න මෙතනලා නැවතිලා ඉන්න මේ පහළේ වටික රන් කරන්න. ඒතර ඔයාට ඕන්න මෙන්න මේ push කරන navigator එකේ තියෙන මොනවා හරි widget එකෙන් data මෙන්න මේ pop එක හරහා ගෙන්න ගන්න පුළුවන්. හරිම ලේසි. database වලට ලියලිය වද වෙන්න ඕනේ නැහැ. global variable හදාගෙන ඒවට set කරන්න ඕනේ නැහැ. මෙන්න මේ navigator එක හරහා set කරන්න පුළුවන්. ඉතින් ඔයාට තව එකක් ඕන නම් මෙතන හදන්න පුළුවන්. දැන් මෙතන තියෙනවානේ මෙතන pop එකක් තියෙනවානේ. මේ pop එකේදී මම මුකුත් යවලා නැහැ. ඒ කියන්නේ මම මෙන්න මෙතන screen 2 එකට ගිහිල්ලා මේක back කරොත් ඔයාලට පේනවා null එකක් තමයි return වෙන්නේ. එහෙනම් මේකත් මට ලේසි ක්‍රමයක්. මේ screen එකේ ඇත්තටම මොනවා හරි type කරලා මෙන්න මේක back කරාද එහෙම නැත්නම් මෙන්න මෙතන back එක එබුවාද කියලා මට ලේසියෙන් හොයාගන්න පුළුවන් මෙන්න මේ pass කරන value එක අනුව. ඒතර මම කියනවා මෙතනදී ඕන්න if text is not null make else ඒ කියන්නේ null නම් ඇත්තටම return ලා තියෙන්නේ print කරන්න no text return කියලා. මේක මම curly bracket ඔන්නම දානවා. මේකටත් curly bracket දාන්න. දැන් මට පුළුවන් මෙතනදී මේක ආවොතින් text is return text is null මේක මම refresh කරන්න. මෙතනට ආවා back කරාට පස්සේ no text returned. මෙතන ගිහිල්ලා මම මොකක් හරි ආයෙ කියලා back කරොත් text is කියලා empty text එකක් එන්නේ. ඔයාලට මතකයිනේ මොකද මෙතන text එකේ මොනවා හරි දෙයක් තියෙනවා. දැන් මම මෙතන මෙහෙම කරොත් මෙතන text is මෙන්න මේක කියලා ආවා. ඒතර මට පුළුවන් එක UI එකක ඉඳන් තව UI එකකට data ලේසියෙන්ම මෙන්න මේ navigator එකේ pop එක පාවිච්චි කරලා අරගන්න. හරිම ලේසි වැඩේ.